අයිබෝවන් කියලා පිළිගන්නවා සාමිතුමා. මට මේ තයි පොංගල් උත්සවය පිළිබඳව පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුළුවන්ද? හරි. තයි පොංගල් උත්සවය කියන්නේ ඊර දෙවියන්ටයි ගොවිතැන් කරන කට්ටිය තමයි මේ පූජාවල් ගොඩක් හරිය කරන්නේ. අර කුඹුර වැඩ කරනවානේ. ඔය වී පුරලා ඊට පස්සේ ඕව ගෙනල්ලා තමයි ඊර දෙවියන්ට ඒගොල්ලන් ස්තුති කරන්නේ. ඊර දෙවියන්ට ස්තුති කරන එක තමයි මේ තයි පොංගල් උත්සවයේ කට්ටිය සමරන්නේ. ඒ වගේම අනික මේ විෂ්ණු දෙවියන්ගේ පූජාවත් පවත්වනවා. දැන් මේක විෂ්ණු දෙවියන්ගේ පූජාව තමයි දැන් පවත්වගෙන යන්නේ. මේක දෙසැම්බර් 15 පටන් ගත්තේ. දෙසැම්බර් 15 ඉඳන් ජනවාරි 15 වෙනකම් හැමදාම මේ පූජාව දිගටම පවත්වගෙන යනවා. දැන් මේක හදින් ඉවර වෙනවා මේ පූජාව. මට කියන්න සාමිතුමා මේ ස්ථානය කොහොමද පිහිටලා තියෙන්නේ, කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේ ස්ථානේ නම් මට ගන්න තරමට අවුරුදු 100කට වැඩි පරණ තැන. ඒක මෙහෙ එන පාර පොඩ්ඩක් මේ කොහොමද ස්ථානේ තියෙන්නේ කියලා කියන්න. පහර මේ ස්ථාන පිහිටවලා. දැන් පහරම හැල්පිටි මේ කුරුඳු ගහ ඉඳන් හැල්ල පාරෙන් යන දේවපුරවත්තට එන්න ඕන. දේවපුරවත්ත මුතුමාරියම්මන් කෝවිල. තව මොනවද මෙහි කරන වැඩ කටයුතු මොනවද කරන්නේ? කොහොවිලේ හැම පූජාවල් කටයුතුම කරනවා. සියලුම දෙවියන්ට, ගණ දෙවියන්ට, හතරගම දෙවියන්ට, පත්‍රි මෑණියන්ට, ආගම හනුවේ කරන්න ඕනේ කටයුතු හැම කටයුතුම කරනවා. ඒකට කවද වගේද පූජා පවත්වන්නේ? සතියේ දවස්වල හැමදාම උදේ හවස පූජාව පවත්වනවා. විශේෂ දවස්වල විශේෂ පූජාවල්. අනික මේ අවුරුදු දෙක පාරක් පත්‍රි මෑණියන්ට වාරික උත්සව කරනවා. ඊනි පාගනවා. ඒ වගේ ඒ දේවල් සිද්ධ වෙන මේ ස්ථානයේ ඒ වගේ දේවල් කරනවා. බොහොම ස්තුතියි එහෙනම්. දරුවන් සරණයි.